හරි හරි අපි වීඩියෝ එකේ වැඩේ පටන් ගමු. අද තියෙන්නේ ප්‍රමුල ධර්ම මගින් අවකලනය. ඔව්. මොකද්ද මේ ප්‍රමුල ධර්ම කියලා කියන්නේ? සරලවම කිව්වොත් අපි x වර්ගය අවකලනය කරන්න කිව්වහම dx වර්ගයට dx x විසින් x වර්ගය අවකලනය කරන්න කිව්වොත් අපිට දැන් පුරුදුයි නේද 2x වගේ දාලා මම හිතනවා පුරුදු ඇති කියලා මේක බලන්න අංගිල වලට. මොකද අවකලනේ ගොඩක් මේ වෙද්දි ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉවර වෙලා නැති නංගි මල්ලි කෙනෙක්ට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයගොල්ලන්ටත් ගන්න දෙයක් තියෙනවා මේ වීඩියෝ එකෙන්. අවකලනේ දන්න නංගි මල්ලි කෙනෙක් දන්නවා ඇති මේ x වර්ගය අවකලනය කරාම 2x. තව sin x x විසින් අවකලනය කරාම cos x. ඔන්න ඔය වගේ දේවල් ටික දැන් අවකලන ඉගෙන ගත්ත නංගිල මල්ල දන්නවා ඇති. ඔව් කොහොමද මේවා ආවේ නේද? දැන් අවකලන x වර්ගය අවකලනය කරාම 2x අපි ඒක කටපාඩමින් තියන් ඉන්නවනේ. පොඩි පැටර්න් එකක් අපේ ඔළුවේ තියෙනවනේ. sin x අවකලනය කරොත් cos x එනවා. දැන් මේ වගේ අවකලනය කරන්න ශ්‍රිතයක් දුන්නාම අපි අවකලනය කරන්න දන්නවා. පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතලා බැලුවද කොහොමද මේව ආවේ? මේගොල්ලෝ කොහොමද ආවේ? x වර්ගය අවකලනය කරාම 2x ආවේ කොහොමද? අන්න ඒකට උත්තරයක් අරගෙන තමයි අද මේ වීඩියෝ එකේ මම එන්නේ ප්‍රමුල ධර්ම මගින් අවකලනය. හරියට ගත්තොත් මේ මූලිකම ෆවුන්ඩේෂන් එක මේ අවකලනේ යටම බේස් එක ගැන කියලා දෙන්න තමයි මම අද වීඩියෝ එක ගේන්නේ. එහෙනම් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. කියන්න තියෙන්නේ අවකලනේ දැනගත්තත් නැතත් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගන්න දෙයක් තියෙනවා. සහ මේක මම කියන දෙයක් නෙමෙයි සිලබස් එකේ උගන්වන්න තියෙන පාර්ට් එක. හරි නේද? ඉතින් අපි අද වැඩේට යමු. ප්‍රමුල ධර්ම මගින් අවකලනේ පාර්ට් එක. හරි. මාතෘකාව දාගෙන මාත් එක්ක සෙට් වෙන්න. මම කියන්නම් මේ ප්‍රමුල ධර්ම වලට අදාළ අර්ථ දැක්වීමක් තියෙනවා. හරි නේද? හොඳට බලන්න. පොඩි අර්ථ දැක්වීමක් තියෙනවා. සරල එකක්. හැබැයි මතක තියාගන්න තියෙනවා. හරි නේද? පොඩි ඩෙෆිනිෂන් එකක් තියෙනවා. හරි. මෙන්න මේකයි වැඩේ. මම ගන්නවා මෙහෙම. y සමානයි fx කියලා x වල ශ්‍රිතයක් ගන්නවා. මම ගන්නවා fx සමානයි fx යනු x වල ශ්‍රිතයකි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ fx සමානයි x ගණය වගේ. x වල ශ්‍රිතයක් නේද? fx සමානයි sin 2x වගේ. දැක්කනේ x වල ශ්‍රිතයක් නේ. අන්න y සමානයි fx කියලා x වල ශ්‍රිතයක් ගන්නවා. හරි නේද? පොඩ්ඩක් බලන්න මම මේ තීරයක ගොඩනගන ගමන් ඉන්නේ. හරි. මම ඔන්න එයාට 1 කියලා දැම්ම 1 කියලා දැම්මා. හරි. ඊට පස්සේ ගන්නවා මම මෙන්න මෙහෙම. අපි කියනවා මෙන්න මෙහෙම බලන්න x වල අගය delta x ඉතා කුඩා ප්‍රමාණයකින් මේ delta x කියලා කොහොමද පොඩ්ඩක් අහලා තියෙනවනම් නම් ඉල්ලමන delta x කියන්නේ අපි ඉතා කුඩා x ප්‍රමාණයක් වෙනස් කරාම ඒ කියන්නේ හරියට ඉතා කුඩා delta x ප්‍රමාණයක් නිරූපණය කරන තමයි delta x කියන පදේ යොදාගන්නේ. ඔක ඉස්සරහට තව අපි පාවිච්චි වෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩමේදී. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න අපිට මුලින්ම හම්බෙන්නේ මේ වගේ delta x කියන කතාව ඉතා කුඩා ගණිතයේදී පාවිච්චි කරන කෙනෙක් delta x කියන්නේ ඉතා කුඩා x ප්‍රමාණයක් කියන එක. ඉතින් delta y කියන්නේ මොකද්ද? ඉතා කුඩා y ප්‍රමාණයක්. delta වතුර කියන්නේ මොකද්ද? ඉතා කුඩා වතුර ප්‍රමාණයක්. අන්න එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. හරි නේද? ඉතින් ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් කළ විට අපි කියනවා y වෙනස් වන ප්‍රමාණය delta y ලෙස ගනිමු. හරි නේද? පොඩ්ඩක් මේක අහන් ඉන්න පස්සේ ගොන ලියන්න වෙලාව දෙන්න. තීරයක මම ලියන්න. හරි නේද? ඔන්න බලන්න. x වලගේ delta x ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් කළ විට y වෙනස් වන ප්‍රමාණය delta y ලෙස ගනිමු. හරි. ඔන්න බලන්න මේකට දාලා මම ලියනවා මෙහෙම කෙනෙක්. අපේ y සමාන fx නේ. මම කරනවා මේ අපේ x ට එකතු කරන ඉතා කුඩා ප්‍රමාණය delta x ප්‍රමාණය. එතකොට y වෙනස් වෙන ප්‍රමාණය delta y නේ. එතකොට y ධන delta y. තේරෙනවද මේ delta y කියන එකේ තේරුම මොකද? ඉතා කුඩා ප්‍රමාණයකින් යත් වෙනස් වුණා කියන එක. y ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් වුණා. එහෙනම් මම x ට ඉතා කුඩා ප්‍රමාණයක් එකතු කළා මේ x ට ඉතා කුඩා ප්‍රමාණයක් එකතු කළා. ඒ වගේ y ට ඉතා කුඩා ප්‍රමාණයක් එකතු වෙනවා. වැඩි තේරෙනව නේද? පොඩි සරල වැඩක් තියෙනවා. හරි නේද? ඔක තමයි අංක 2 කියලා මම දාගන්නේ. හරි මේ අංක 1 y සමාන fx නේ. යාට ඉතා කුඩා ප්‍රමාණයක් x ට ඉතා කුඩා ප්‍රමාණයක් එකතු කරාම y ටත් ඉතා කුඩා ප්‍රමාණයක් එකතු වෙනවා. සරලයින් වැඩි. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ පොඩි
දැක්කන මේක අර්ථ දැක්වීමන්නේ. දැන් මේක ආවේ කොහොමද කියලා ප්‍රශ්න ගන්න ඕන නැහැ. මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. මේක තමයි මෙතඩ් එක. හරි නේද? මම ගන්නවා මෙන්න මෙහෙම දෙකෙන් අඩු කරනවා එක. අපි ගත්ත ප්‍රකාශන වලින් දෙකෙන් එක අඩු කරාම බලන්න ඔයගලන්ට තේරෙයි දෙකෙන් එක අඩු කරාම y තන ඩෙල්ටා y වම් පැත්ත සමාන ලකුණේ වම් පැත්ත දෙකෙන් එක අඩු කරන්න මම. හරි නේද? ඕකේ y ට y කැපිලා යනවා ඩෙල්ටා y ඉතුරු වෙනවා f(x) තන ඩෙල්ටා x ඍණ f(x). හරි නේද? ඔන්න ඔක තමයි වැඩි. ඊට පස්සේ බලන්න මේ අර්ථ දැක්වීමනේ. මේකේ මේ අර්ථ දැක්වීම විදිහට ගියොත් මම ඩෙල්ටා x වලින් මේ ප්‍රකාශනය බෙදනවා. බලන්න. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි f(x) ධන ඩෙල්ටා x ඍණ f(x) බෙදීම ඩෙල්ටා x. ඔන්න ඕක තමයි වැඩි. ඊට පස්සේ බලන්න මම කරන වැඩි. දෙපසටම සීමාව යොදමු. සීමාව යොදමු. බලන්න සීමාව යොදද්දී මම දාන්නේ කොහොමද කියලා. ලිමිට් ඩෙල්ටා x බිඳුවට යද්දී අපේ යට අපි බෙදමු කෙනා ඉන්නේ මෙන්න මෙයා. එයා බිඳුවට යද්දී ඩෙල්ටා y over ඩෙල්ටා x සමානයි ලිමිට් ඩෙල්ටා x බිඳුවට යද්දී f(x) ධන ඩෙල්ටා x ඍණ f(x) බෙදීම ඩෙල්ටා x. ඔන්න ඔක තමයි වැඩි. හරි නේද? ඉතින් නංගිල මල්ලට කියන්න දෙන්නේ මෙන්න මෙයාට තමා අපි මෙච්චර කල් කතා කරපු dy අර dx y එක්ස්ප්‍රෙෂන් අවකලනය කරන dy අර dx සංකේතය දාන්න පුළුවන් අපිට මෙයාට. දකුණත පැත්ත එපමණයි. හරි නේද? f(x) ධන ඩෙල්ටා x ඍණ f(x) බෙදීම ඩෙල්ටා x. ඔන්න ඔක තමයි වැඩි. හරි නේද? ඔන්න ඔක තමයි වැඩි. හරි නේද? ඉතින් හරියට ගත්තොත් මේක තමයි මම ඔය කියපු ප්‍රමුල ධර්මය. ප්‍රමුල ධර්මය. හරි නේද? ඉතින් මේක තමයි ෆස්ට් ප්‍රින්සිපල් එක. මම ඔයගලන්ට කියලා දෙන්න ගියේ. හරි නේද? ඉතින් මේකෙන් තමයි ඔය අවකලනය කරන පාර්ට් එක කරන්න තියෙන්නේ. මම ආයි පොඩ්ඩක් කියලා දුන්නා. ප්‍රමුල ධර්ම වල අර්ථ දැක්වීම වෙන්නේ මෙච්චරයි. y සමාන f(x) කියලා කෙනෙක් ඉන්නවා නම් x වල ස්ථිතියක් තියෙනවා නම් අපිට පුළුවන් අර x ඊට කුඩා ප්‍රමාණයකින්, ඒ කියන්නේ ඩෙල්ටා x ප්‍රමාණයකින් වැඩි කරන්න. නේද? අඩු කරන්න උනත් පුළුවන්. අපි මෙතන කතා කරමු වැඩි කරන එකතු කරනවා කියලා නේ. එහෙනම් x ධන ඩෙල්ටා x දැම්මොත් x ඩෙල්ටා x ප්‍රමාණයකින් වැඩි වුණොත් අපි කියනවා y වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා y කියලා ගන්නවා. හරි නේද? ඉතින් දෙවෙනි ප්‍රකාශනය ලියුවේ එහෙම. y ධන ඩෙල්ටා y සමාන f(x) ධන ඩෙල්ටා x. තේරෙනව නේද? ඉතින් මේක තමයි අර්ථ දැක්වීම. ඒක දෙකෙන් එක අඩු කරලා මම මෙන්න මෙතන ඩෙල්ටා y ට ප්‍රකාශනය ගත්තා f(x) ධන ඩෙල්ටා x ඍණ f(x) කියලා. මම දෙපැත්තම බෙදුවා ඩෙල්ටා x කින්. හරි නේද? ඉතින් ඊට පස්සේ දෙපැත්තටම සීමාව දැම්ම මෙන්න මේ කොටු කරපු කෙනා ඉවිල්ලා තියෙනවා. මේක තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ ප්‍රමුල ධර්මය. හරි නේද? සමහරවිට තියෙනවා මේක A-level ගණන් වල ලොකුවට ඇවිල්ලා නැහැ නිව් සිලබස් එකේ. පරණ ගණන් වල පොඩ්ඩක් ප්‍රමුල ධර්ම කතාව තිබිලා තියෙනවා. නිව් සිලබස් එකේ නම් ඇවිල්ලාම නැහැ. හැබැයි එන්න පුළුවන් ඉස්සරහට. මොකද සිලබස් එකේ සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම ප්‍රමුල ධර්ම වලින් අවකලනය කිරීම ළමයින්ට තියෙන්න ඕන එක කුසලතාවයක් කියලා. හරි නේද? ඉතින් ගණන් වල තියෙනවා මෙන්න මේ අර්ථ දැක්වීම, ඒ කියන්නේ සාධනය කරගෙනම මෙයාව ගන්න කියලා, මේ කොටු කරපු කෙනාව ගන්න කියලා කියව. නැත්තම් සමහරවිට කියනවා ප්‍රමුල ධර්ම භාවිතයෙන් y සමානයි sin x අවකලනය කරන්න. ඒ වගේ කෙලින්ම පාවිච්චි කරලා අවකලනය කරන්න කියනවා. නැත්තම් අර්ථ දැක්වීම සාධනය කරගෙන ඇවිල්ලා අවකලනය කරන්න කියන ගණන් කියනවා. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලෝ මෙන්න මේ ටික පොඩ්ඩක් බලා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි නේද? හරි නේද? මේක පර්ෆෙක්ට් කරගන්න පුළුවන්. පොඩි සරල වැඩක් තියෙන. ඊට පස්සේ මම ගණන් කීපයක් හදලා මේ ප්‍රමුල ධර්ම වලින් අවකලනය කියන එක ඔයගොල්ලන්ට පර්ෆෙක්ට් කරලා දෙන්න. ඊට පස්සේ වැඩි ඉවරයි. පොඩි වැඩක් තියෙන්නේ. හරි නේද? හරි. දැන් තියෙන ඔයගොල්ලන්ට ප්‍රමුල ධර්ම අවකලනය කියලා මාතෘකාව දාගෙන මෙන්න අර්ථ දැක්වීම පළවෙනි මේක අනුමාත්‍රාවක් වගේ දාලා අර්ථ දැක්වීම කියලා දාලා වැඩේ කරගෙන යන්න තියෙනවා. හරි නේද? වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා ලිව්වා. හරි නේද? හරි. ඔන්න මම උඩට ගන්නවා. මම හිතනවා ඔයගොල්ලන් තේරුම් ගන්නත් පුළුවන් ඇති කියලා නේ. අර්ථ දැක්වීම තව දුරටත් මේක යටම අවකලනය යටම තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? බේස් එක. ඔන්න ඊළඟ කොටස දාගන්න. හරි වීඩියෝ එක පෝස් කරලා දාගන්න. හරි. ඔක තමයි ඉතින් වැඩේ. හරි නේද? හරි. ඉතින් මේක පාවිච්චි කරලා අවකලනය කිරීම තමයි අපි කියන්නේ. මොකද්ද? මේ කොටු කරලා තියෙන පිරත පාඩින් කොටු කරලා තියෙන ප්‍රමුල ධර්මයේ පාවිච්චි කරලා තමයි අවකලනය කිරීමට තමයි අපි කියන්නේ ප්‍රමුල ධර්ම වගේ
අවකලනය කියලා. හරි නේද? අපි දැන් අවකලනය කිරීමට පොඩි උදාහරණ කීපයකට යමු. ඊට කලින් මට කියලා දෙන්න තියෙන මෙහෙම දෙයක්. දැන් බලන්න අපි දන්නවා නම් fx නිකන් හිතන්නකෝ x ඝනය කියලා. කොහොමද x දන ඩෙල්ටා x ගන්න? fx දන ඩෙල්ටා x ගන්න කොහොමද? සරල වැඩක් තියෙන්නේ. x වෙනුවට බලන්න. x වෙනුවට x දන ඩෙල්ටා x ආදේශ කරන්න නේද තියෙන්නේ. එහෙනම් x වෙනුවට x දන ඩෙල්ටා x සමු මෙන්න මේක තමයි කතාව. හරි නේද? මෙන්න මේවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. හරි නේද? ඊට පස්සේ fx සමානයි නිකන් හිතන්නකෝ sin x නම් එහෙනම් fx දන ඩෙල්ටා x කියන්නේ කවුරු වෙන්නේ නැද්ද? x වෙනුවට x දන ඩෙල්ටා x දාන්න තියෙන්නේ. පොඩි සරල වැඩක් තියෙනවා. හරි නේද? මම මේ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ ෆැමිලි කරලා දෙන ගණන් වලට යන්න කලින්. හරි නේද? ඊට පස්සේ මම නිකන් කියනවා fx සමානයි ex. මොකක් වෙන්නේ නැද්ද? x දන ඩෙල්ටා x fx දන ඩෙල්ටා x මොකක් වෙන්නේ නැද්ද? ex දන ඩෙල්ටා x. ඔච්චරයි වැඩි. හරි නේද? මොක තමයි වැඩි. ඉතින් ඔන්න වගේ පොඩි වැඩ කීපයක් තමයි තියෙන්නේ. සරල වැඩක් තියෙන්නේ. හරි නේද? ඔන්න දැන් අපි දාගමු පළවෙනි ගාන y සමානයි x වර්ගය අවකලනය කරන්න තියෙන්නේ. මං ගාන දෙනවා ප්‍රමුල ධර්ම මගින් අවකලනය කරන්න. අවකලනය කරන්න. හරි. ප්‍රමුල ධර්ම මගින් අවකලනය කරන්න තියෙන්නේ. හරි නේද? ඔන්න ගන්නවා y සමානයි x වර්ගය. අපි ගමුකෝ මෙයා fx කියලා නේ. දැන් දන්නවා fx සමානයි x වර්ගය නම් fx දන ඩෙල්ටා x කවුද? fx දන ඩෙල්ටා x කවුද? x වෙනුවට x දන ඩෙල්ටා x දාන්න තියෙනවා. හරි නේද? ඔන්න මේක තමයි ළමයි පටලව ගන්න. මම මේ තරුවක් දාන්න මේ fx දන ඩෙල්ටා x ලියන එක තමයි ළමයි පටලව ගන්න. හරි නේද? ඔන්න දැන් අපි අර්ථ දැක්වීම දාමු. කෙලින්ම අර වගේ සාධනය කරගෙන ඉන්න ඕනේ. කෙලින්ම අර්ථ දැක්වීම දාමු දැන්. මොකක්ද අර්ථ දැක්වීම මතකයි නේද? මතක තියාගන්න ඕනේ. දැන් මේ කටපාඩම් කිරීම fx දන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. ඕක තමයි වෙන්නේ. හරි නේද? ලිමිට් දැන් මේ ටික ආදේශ කරමු. ඩෙල්ටා x බිඳුවට යද්දි fx දන ඩෙල්ටා x අපි දන්නවා fx දන ඩෙල්ටා x කියන්නේ කොහොමද මෙයානේ නේ. x දන ඩෙල්ටා x ගේ වර්ගය ඍණ fx කියන්නේ x වර්ගය බෙදීම ඩෙල්ටා x. හරි නේද? හරි. අපි මෙයා පොඩ්ඩක් තව සුළු කරගමු. ලිමිට් x ඩෙල්ටා x බිඳුවට යද්දි මෙයා පොඩි සුළු කිරීමක් නේ තියෙන්නේ. a ධන b ගේ පූර්ණ වර්ගය වගේ නේද? a වර්ග ධන 2 ab ධන b වර්ගය වගේ නේද? ඔයගේ වැඩක් තියෙනවා. දාගමු x වර්ගය ධන 2x ඩෙල්ටා x ධන ඩෙල්ටා x ගේ පූර්ණ වර්ගය ඍණ x වර්ගය ගානේ තිබ්බ x ඍණ x වර්ගය ඩෙල්ටා x. හරි නේද? සරල මේ a ධන b ගේ පූර්ණ වර්ගය අවකලනය මේ වර්ග කරන්න තිබ්බේ. හරි නේද? ප්‍රසාරණය කරන්න තිබ්බේ. හරි නේද? අවුලක් නැහැ නේද? පොඩි වැඩක් තියෙනවා. දැන් අපි බලමු මෙතන සුළු වෙන කෙනෙක් ඉන්නවා බලන්න x වර්ගයට x වර්ගය කැපිලා යනවා. අවසානයේ ඉතුරු වෙනවා මෙන්න මෙයා ඩෙල්ටා x ගේ පූර්ණ වර්ගය බෙදීම ඩෙල්ටා x කෙනෙක් ඉන්නවාද? එහෙනම් බලන්න අපිට පුළුවන් නේද මේකේ උඩින් ඩෙල්ටා x කෙනෙක් පොදු සාධකයක් විදිහට ඉවර ගත්තොත් 2x දන ඩෙල්ටා x කෙනෙක් ඉන්නවා බෙදීම ඩෙල්ටා x නේ. ලිමිට් x ඩෙල්ටා x බිඳුවට යද්දි ඉතින් ඩෙල්ටා x කැපිලා යනවා. අන්තිමට එනවා ලිමිට් ඩෙල්ටා x බිඳුවට යද්දි 2x ධන ඩෙල්ටා x. ඔන්න ඔහොම හිතරුණා. ගානේ හරි නේද? දැන් බලන්න සීමා විදිය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. කෙලින්ම අර්ථ දැක්වෙන උත්තරයක් ආවොත් අපිට ඒක බාර ගන්න පුළුවන්. මේක බලන්න ඩෙල්ටා x බිඳුවට දාද්දි 2x ධන බිඳුව නේද? අවසාන උත්තරය පේනවා 2x. බලන්න මේ ඩෙල්ටා x බිඳුව ආදිශ කළා කියලා අපේ උත්තරය අර්ථ නොදක්වන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ නේද? උත්තරේ 2x වෙනවා. හරි නේද? බලන්න x වර්ගය අවකලනය කරාම යාගේ උත්තරේ dy/dx 2x වෙනවා නේද? ඔන්න ඔහොම තමයි අපි කටපාඩම් කරගත්තට හරියටම ගත්තොත් මේකේ බේස් එක. හරි නේද? x වර්ගය අවකලනය කරාම 2x වෙන්නේ කොහොමද කියලා අහුවක් කවුරු හරි මෙන්න මේක තමයි තියෙන උත්තරේ. හරි නේද? අපි කටපාඩම් කරන්නේ x වර්ගයට මෙහෙමයි. x ඝනය මෙහෙකයි නේද? අපි අර පොදු කෙනෙක් පාවිච්චි කරනවා නේද? x විශේෂ අවකලනය කරාම n වාරයක් x ඍණ එක අන්න යාවි මෙහෙමයි. හරියට ගත්තොත් එකම හැඩයක් තියෙනනේ. x ඝනයාවත් x වර්ගයාවත් ඔයගේ x වල n වෙනි බලය ආකාරය තිබ්බොත් එකම වගේ හැඩයක් තියෙනවා කියලා ගණිතඥයෝ හොයාගෙන තියෙනවා. හැබැයි බේස් එක මේක. මෙන්න මේ ප්‍රමුල ධර්ම වලින් අවකලනය කිරීම මගින් තමයි ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ. මෙන්න මේවා තමයි අවකලනය කරාම එන උත්තර කියලා.
හරි නේද? ඉතින් ඕක තමයි වැඩි. හරි නේද? ඔන්න එහෙනම් ඔයාලා දාගන්න මේක වීඩියෝ එක පෝස්ට් කර කර. හරි නේද? x වර්ගයේ ප්‍රමුල ධර්මයන් අවකලනය කිරීම ඔක්කලයි. හරි. ඔක දාගන්න මම උඩට ගන්නවා. හරි නේද? අවසාන උත්තරේ දාගන්නකො. පොඩි වැඩක් තිබ්බේ. හරි. ඒ වගේ අපි ඊට පස්සේ අපි දන්න කෙනෙක්ට යමු නේද? අවකලනය කරන්න ඊට පස්සේ අපි දන්නේ කවුද? අපි y සමානයි sin x අවකලනය කරලා බලමු. y සමානයි sin x අවකලනය කරලා බලමු. හරි. ඔන්න එහෙනම් මම දෙවෙනි ගාන විදිහට ඔයගොල්ලොත් එක්ක කරගන්නවා. 2 y සමානයි sin x අවකලනය කරන්න ප්‍රමුල ධර්ම මගින් අවකලනය කරන්න. හරි. මාත් එක්කම වැඩේ පටන් ගමු. y සමානයි sin x. ඒ කියන්නේ මෙයා fx වගේ හිතුවොත් අපේ fx කවුද? sin x නේ. එහෙනම් බලන්න fx ධන delta x කියන්නේ කවුද? x ධන delta x කියන්නේ කවුද? sin x ධන delta x. හරි නේද? ඔක තමයි වැඩි. හරි නේද? ඊට පස්සේ අපේ මේ අර්ථ දැක්වීම දාමුද? ප්‍රමුල ධර්ම වල අර්ථ දැක්වීම limit delta x බිඳුවට යද්දි fx ධන delta x ඍණ fx බෙදීම delta x. මෙයානේ. ඔන්න දැන් අපි මේ අර්ථ දැක්වීමට අපි හොයාගත්ත කට්ටිය ආදේශ කරමු. fx ධන delta x කියන්නේ කවුද? sin x ධන delta x. ඍණ fx කියන්නේ කවුද? sin x බෙදීම delta x. හරි නේද? මෙතනට නම් ප්‍රශ්න නැහැ නේද ඔයගලන්ට? හරි. ඔන්න දැන් මෙතනින් එහාට තමයි ඔයගලන්ට ප්‍රශ්නයක් එනවනම් එන්නේ. හරි නේද? මෙතනින් එහාට තමයි වැඩේ තියෙන්නේ. හරි. මම කියලා දෙන්නකො මෙහෙම ඔන්න බලන්න. limit delta x බිඳුවට යද්දී. හරි. ඔන්න දැන් මේක පොඩ්ඩක් හිතන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාලට මතක නම් බලන්න. පොඩ්ඩක් ත්‍රිකෝණමිතිය කතාව මම කියලා දෙන්නම්. sin c ඍණ sin d. මෙන්න මේක මතකද ඔයගලන්ට? sin ඍණ sin කෙනෙක්ව මතකද? කොහොමද මෙයාව ලිව්වේ කියලා. අපි c ධන d c ඍණ d සූත්‍රය කියලා තමයි මම නම් උගන්වන්නේ. බලන්න මෙයා මතක නම් 2යි sin ඍණ sin ඉන්නේ කොහොමද? 2යි cos sin කෙනෙක් නේද එන්නේ? 2යි sin ඍණ sin 2යි cos c ධන d බෙදීම 2යි sin c ඍණ d බෙදීම 2යි. ඔක මතකද ඔයගලන්ට? c ධන d සූත්‍රවල අපි කරන වැඩ. sin ඍණ sin කෙනෙක්. හරි නේද? මතකද අර මේ තියෙනවනේ sin c ධන sin d. ඊපස්සේ දැන් මේ ලියපු sin c ඍණ sin d. ඒ වගේම තියෙනවා මොකද්ද? cos c ධන cos d. cos c ඍණ cos d. මේගොල්ලන්ට දාලා මේ සූත්‍ර හතර මතකයි නේද? ඔන්න ඔකෙන් මෙන්න මෙයා තමයි මම ලිව්වේ. හරි. මම මේ දෙන්න උඩ කට්ටිය පොඩ්ඩක් මතක් කරන්න. 2යි sin c ධන d බෙදීම 2යි cos c ඍණ d බෙදීම 2යි. මේ දෙවෙනියට දැන් මම ලියලා තියෙන්නේ. cos ධන cos එනවා. 2යි cos c ධන d බෙදීම 2යි cos c ඍණ d බෙදීම 2යි. cos ඍණ cos එනවා. ඍණ 2යි sin c ධන d බෙදීම 2යි sin c ඍණ d බෙදීම 2යි. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරි c ධන d සූත්‍ර. c ධන d හා c ඍණ d සූත්‍ර කියලා තමයි පොඩ්ඩක් ගන්නන්නේ ත්‍රිකෝණමිතිය. හරි නේද? ඔන්න ඒකට දාලා පොඩි කැලලක් තමයි මෙතනදී දාගන්න. බලන්න. මෙයා sin c වගේ. මෙයා sin d වගේ. බලන්න. එන ලියන්න පුළුවන් නේද? sin ඍණ sin c ඍණ sin d කොහොමද එන්නේ? 2යි cos c ධන d බෙදීම 2යි. මෙයා දාන්න. මෙයා බෙදීම 2යි. ඊට පස්සේ sin c ඍණ d බෙදීම 2යි. හරි නේද? බෙදීම delta x. delta x ගාන හිටපු කෙනානේ. හරි නේද? ඔයගොල්ලෝ මෙතනට නිකන් පොඩ්ඩක් දාගන්නවද? හරිද? මට පල්ලෙහාට ටික පොඩ්ඩක් මකන්න වෙනවා. හරි නේද? ගාන පෝස්ට් කරලා දාගන්නකො. හරි මම හිතනවා දාගන්න නැති කියලා. මෙන්න මේ පොඩි නෝට් එකක් දාගන්නකො මේ ත්‍රිකෝණමිතියට අදාළව මේ ගානට යෙදුණු කැලල. හරි නේද? මොන මම යාව පොඩ්ඩක් මකන්න. හරි නේද? ඔයාලට පොඩ්ඩක් එකම පහළට ගන්නද නැහැ මකන්න. හරි. ඊට පස්සේ බලන්න මෙතනින් එහාට කොහොමද ගන්න සුළු වෙන්නේ කියලා. ඔන්න ගත්තොත් බලන්න limit delta x බිඳුවට යද්දි 2යි බලන්න cos x ධන delta x බෙදීම 2යි. සුළු කරලා බලන්න අතුල. වීඩියෝ එක පෝස් කරලා තේරෙන්නේ නැත්නම් සුළු කරලා බලන්න මේ x කැපිලා යනවා delta x බෙදීම 2යි. බෙදීම delta x. හරි.
මෙහෙම කෙනෙක් එන්නේ. හරි නේද? දැන් ඉක්මනට සුළු කිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි නේද? ඔන්න 2 cos x ධන delta x බෙදීම 2. වාරයක් මම ආයි ලිමිට් එකක් අරිනවා. ඔන්න බලන්න delta x බිඳුවට යද්දී sin delta x බෙදීම 2 බෙදීම delta x. ඔන්න ඕකේ බලන්න මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට මතකයි නේද අපි සීමාවෙදී කතා කරන ප්‍රමේයක් තියෙනවා. limit x බිඳුවට යද්දී sin x at x එකයි කියලා. අන්න එයාව ඒ හැඩයට ගන්න තමයි මම මෙතන මෙන්න මෙයාව try කරන්නේ. වෙනම සීමාවකුත් දැන් මේකයි. ඔන්න බලන්න. sin delta x බෙදීම දෙකක් ඉන්නවනේ. ඒ වගේම කෙනෙක් පල්ලෙහාත් හදනවා. බලන්න වැඩි හරිය නේද? හැබැයි මම මොකද්ද කරලා තියෙන්නේ? වැඩිපුර අති භාගයක් මෙතනින් බෙදලා තියෙනවනේ. එහෙනම් මම දෙකෙන් ගුණ කරා නම් හරිය නේද මෙතන? බලන්න අවුලක් නැහැ නේද? මම අතින් දාපු කෙනා අයි කැන්සල් කරගන්නේ නේද? එහෙනම් බලන්න මට මෙන්න මේ කොටසට මෙන්න මේ කොටස දාන්න පුළුවන් එකයි කියලා. බලන්න තේරුම් නැත්තම් පොඩ්ඩක් මට මෙසේජ් එකක් දාන්න මේකට කමෙන්ට් එකක්. හරි නේද? limit x බිඳුවට යද්දී sin x at x එකයි කියන අපේ ප්‍රමේය පාවිච්චි කළේ. සීමාවෙදී අපි ඒක ඉගෙන ගන්නවා. එහෙම ගත්තොත් බලන්න limit delta x බිඳුවට යද්දී දෙවරක් cos x ධන delta x බෙදීම 2 වාරයක් භාගයක් ඉතුරු වෙනවා. අමතක කරන්න එපා මේ. මෙතන මේ මම අතින් දාපු භාගෙ තියෙන්නේ මේ. මෙන්න මෙයා. හරි නේද? අවුලක් නැහැ නේද? මම හිතනවා අවුලක් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න. මෙයා නේ දෙන්න ඕනේ කියලා. හරි. ඊට පස්සේ බලන්න මේ දෙකට මේ දෙක කැපිලා යනවා. හරි නේද? අවසානයේ එන්නේ limit delta x බිඳුවට යද්දී cos x ධන delta x බෙදීම 2. මෙතන මේ මට වැරදුනා. මෙතන සම්පූර්ණ x ටම එන්නේ නැහනේ. x බෙදීම x ධන delta x බෙදීම 2. හරි x ධන delta x ට විතරක් බෙදීම 2 එනවා. හරි නේද? හරි දැන් බලන්න මට කෙලින්ම delta x බිඳුව ආදේශ කරන්න විතරයි නේද තියෙන්නේ කරන්න. වෙන සුළු කිරීමකුත් නැහැ නේ බෙන්න. එහෙනම් මම delta x බිඳුව ආදේශ කරමු. බිඳුව බෙදීම 2. එහෙනම් cos x එනවා නේද? බිඳුව බෙදීම 2 බිඳුවයි. එහෙනම් බලන්න අපේ y තිබ්බ කවුද sin x. ගාන මතකද දැන් y සමාන sin x තිබ්බේ. y සමාන sin x තිබ්බේ. ආව අවකලනය කරාම අපි දන්නවා dy යට dx කවුද? cos x නේද? y සමාන sin x තියෙද්දි dy යට dx cos x උනේ මෙන්න මෙහෙම. හරි නේද? ඔයාලට මේ ටික දාගන්න තියෙන තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි නේද? ඉතින් ඔහොම තමයි වැඩි ඔයගොල්ලෝ දන්න ඕනම කට්ටියක් සුළු කරලා බලන්න මේ විදිහට තමයි ඉන්නේ. හරි නේද? ඉතින් මම මේ හරියෙන් තියලා තියන්න ඔයගොල්ලෝ දාගන්න වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. හරි නේද? මම හිතනවා මේක අර දාගන්න ඇති කියලා උඩට ගන්න. මොන හරි තේරෙන්නේ නැති ඕනම දෙයක් තියෙනවනම් ඒක මේ ටැග් කරලා ටයිම් එක ටැග් කරලා මට දාලා තියන්න. කමෙන්ට් එකක විදිහට මම මේක අනිවාර්යෙන් කියලා දෙන්නම්. හරි නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඒ වගේ මොකම තමයි ඉතින් ප්‍රමුඛ ධර්ම වලින් අවකලනය කියන කතාව ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕන විදිහකට අවකලනය තමන් කැමතිම ඕනම කම්බිනේෂන් එකනේ y සමානයි x වර්ගය ධන 2x. අවකලනය කරාම අපි එන කෙනා දන්නවා 2x ධන 2. බලන්න එයා එනවාද කියලා ප්‍රමුඛ ධර්ම වලින් අවකලනය කරලා. මම නිකන් හෝම්වර්ක්ම දෙනවා නෙමෙයි. ඔයාලා බලන්න y සමාන cos x අවකලනය කරලා dy යට dx එනවද බලන්න ඍණ sin x. මෙන්න මේ ටික පොඩ්ඩක් නිකන් try කරලා තියන්න. මේවා අපි නැත්තම් ඔයගොල්ලෝ සුළු කරලා තියෙනවා වැරදි. මේ වගේ කෙනෙක් මතකයි නේද? 4යි cos 4x මෙහෙම ගෙනෙන්නේ දෙන්න ඕනේ. ඔන්න ඔය ටික පොඩ්ඩක් නිකන් බලලා තියන්න. සහ ඔයගොල්ලෝ කැමතිම ඕනම කෙනෙක් නේ tan x ධන 2යි x වර්ගය අවකලනය කරාම කවුද එන්නේ? දන්නවනේ කට්ටිය. අර ඒ වගේ ඉන්න ගමන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේ වැඩේ පොඩ්ඩක් එක්සර්සයිස් එක මේක පොඩ්ඩක් පුරුදු වෙන්න. හරිද? මේක කවදාවත් අමතක කරන්න යන්න එපා. මේක එරෙල් වලට එන්නේ නැති වෙයි. එහෙම කියලා හිතන්නත් එපා. ප්‍රැක්ටිස් කරන්න. ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරන්න. මම දන්නවා වෙන වැඩ බොහොමයක් එක්කනේ මේ මැච් විතරක් නෙමෙයි තව සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ වගේ දේවල් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඉන්න ගමන්. හරි නේද? මොකද ප්‍රමුඛ ධර්ම වලින් අවකලනය තාම ලේසි. තව තමන් කැමති ශ්‍රිත අවකලනය කරලා බලන්න. x විශේෂයෙන් අවකලනය කරලා බලන්න. හරි නේද? ඉතින් ඔහොම තමයි අද දවසේ වැඩේ ඉවර වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට දෙයක් ගන්න ලැබෙන්න ඇති කියලා. ප්‍රමුඛ ධර්ම වලින් අවකලනය තව ඔයගොල්ලන්ට කොහෙවත් ඉගෙන ගන්න ඕනෙත් නැහැ. මේක කතා කරා නම් ඇති මේක වීඩියෝ එක බැලුවා නම් හරි. දැන් යාළුවන්ට ෂෙයා කරලා වැඩේට සෙට් වෙන්න. ඒ අතරේ ඔලිවර් කරපු නගින මල්ලත් ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න. මගේ
channel එකක් හදලා තියෙනවා O level mathematics DJ කියලා. ඒකත් පොඩ්ඩක් කට්ටියට චෙක් කරගෙන යන්න කියන්න. ඉතින් අද දවසේ ඔහොම තමයි වැඩේ ඉවර වෙන්නේ. අපි ඔය වගේ තව වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. අපි අද දවසේ වීඩියෝ එක මෙහෙම නවත්තමු. ඔයගොල්ලෝ හැමෝම හොඳට වැඩ ටික කරගන්න. හැමෝටම ජය වේවා.